ළමයි අද මට මාර වැඩේ වුණේ. හරිද? උදේ උයලා මායි බබා විතරනේ ඉන්නේ. අද යාට ස්කූල් නිවාඩු සන්ඩේ හිමහඩු. වෙසක් නිවාඩුවක් තිබුණා. ඉතින් උයලා ඉතින් හස්බන්ඩ් බේකරියට ගිය නිසා මේ උදේ උයලානේ දවල්ට යන්න ඕනේ නැහැ කියලා හිතාගෙන හෙන සතුටින් හිටියේ ළමයි. කන්න හදනකොට හැබැයි මම උදේ ප්ලෑන් කරගෙන හිටියේ ළමයි අපේ ගේ පහළ තියෙනවා මේ හසාරකට හොටෙල් එකක්. හැබැයි මම ප්ලෑන් කරගෙන හිටියා එකකින් කරි එකක් අරගෙන එළවලු තිබ්බා, කැරට් හදලා තිබුණා, බෙදුමක් තිබුණා, බිත්තර තිබ්බා. මේ පොඩි ක්‍රෑට අද චිකන් නම් හොඳ නැහැ. හැබැයි මොනවා හරි අබ චට්නි එකක් හරි මොකක් හරි චිකන් කරි එකක් නැතත් පොඩි ක්‍රෑට ඕන නිසා ගියනවා කියලා ප්ලෑන් කරගෙන හිටියේ ෆිෂ් කරි එකක් ගෙදර හදාන්න බැරි හින්දා. බත් එක බලනකොට ළමයි බත් එක වෙලාවටම බලලා ගියේ බත් එක බලද්දී කුඹිය ඇවිල්ලා බත් එක සම්පූර්ණ අලුත් බත් එක කුඹිය ඇවිල්ලා. ඔයාලා ගෙවල කොච්චර පිරිසුදු කරත් ඇයිලා මම කුඹිය එන්නේ මම දන්නේ මේ කොච්චර පිරිසුදු කරත් මොකක් හරි එකට ඒ සතුන්ට ඉව තියනවද මම දන්නේ කුඹියනවා ළමයි. ඒක මාර අමාරුයි ඉතින්. ඔයාලා ගෙවලත් කුඹිය ඉන්නව ඇති මට හිතන විදිහට කොහොම හරි කුඹියක් එනවා එක්කෝ රෙදි වැලකින් හරි එනවා. ඒකට ප්‍රතිකාරයක් දන්නේ ළමයි ඉතින් සතු මැරෙනවනේ. ප්‍රතිකාර කරනවා කියලා මොකද ස්ප්‍රේ කරලා ගත්තා සතු මැරෙනවා ඉතින්. කරන්නේ ඉතින් ගසලා දාන එක තමයි. එහෙම ලොකුවට නෑ ඉඳලා හිටලා එහෙම එනවා. ඉතින් මොනවමයි මට හිතුණා ළමයි අද මේ වීඩියෝ කරගෙන ඕනේ කියලා නිකන් මට කම්මැලි. හැමදාම එකම තියෙන ළමයි. ඉතින් මේ ඔන්න දැන් ඉතින් හාල් එක හොඳට පොඩ්ඩ පස් පාරක් හය පාරක් විතර මම හොදලා ළමයි මේ තව එකක් මම ඔයාලට කියන්න හාල් හොදන ගම. මේ මම දැක්ක ආම්දුර කෙනෙක් Facebook එකේ දාලා තියෙනවා හාල් එක ගොඩාක් කියන්නේ සෝදලා පස් පාරක් හය පාරක් විතර හොඳට සෝදලා වතුර පෙරන්න තියන්නට එතකොට අර හාල් එකේ තියෙන විස ඔක්කොම යනවා කියලා. සාමාන්‍ය ළම මේ වීඩියෝ එක අහපු දවසේ මම නම් ඒක කරනවා. මම හොඳට හාල් එකට වතුර අඩුවෙන් දාලා මේ හරි පොඩ්ඩයි වතුර දාලා තියෙන්නේ. හොඳට අද්දකින් හොඳට පොඩි කළ සෝදලා ඊට වතුර 5කින් විතර හොදනවා. හොදලා වතුර පෙරන්න තමයි තියන්නේ. එහෙම තිබ්බහම මට හිතෙනවා ඉතින් මේ ඒතකොට විස ටිකක් යනවනේ. අද 5-10ක් හරි යනවනේ අපි බෙහෙත් මේ හාල් වලට. අන්ති ඔයාලත් එක කරන්න. මම හාල් එක හොදලා ගම මට ඔයාලට කියන්න හිතුණා ඒක. මේ හාල් එක ගොඩක් පස් පාරක් හය පාරක් හොද ගොඩක් අය කරනවා. මම කියන්නේ නොකරන අයට නොදන්න අයට ඒක පෙරන්නම. ඉස්සර අපි කැඳ වතුර බිව්වනේ. ඉතින් දැන් හාල්ල ළමයි කැඳ වතුර බොන්න බෑ. ඉස්සර අපි අම්මලු යද්දී නම් කැඳ වතුර එක අපිට බොන්න දුන්නා. බඩ පිනේනවා ඒක හොඳයි කියලා. හැබැයි දැන් නම් එහෙම කරන්න බෑ ළමයි. දැන් මේ හාල්ල විස තමයි අපිට බොන්න වෙන්නේ. ඉතින් කැඳ වතුර බොන්න බෑ. ඉතින් කැඳ වතුර ටික පෙරලා අයින් කරලා රොඩ් දන්නේ කන්න තියෙන කොහොමද එහෙම තමයි කන්න ඕන. නැත්නම් අපිට විස කැවෙනවා. ඔන්න ඒකත් මම හාල් හොදන ගමන් ගෙනාවා. එහෙනම් ඉතින් ඉක්මනට බත් එක තියාගෙන ගෙනාපු කරිත් දාලා ගෙදර තිරලවලුත් දාගෙන ඉක්මනට දවල්ට කන්න ඕන ළමයි. දැන් 2:00 වෙලාව. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. මේ එන බයි.